සුවසෙවන YouTube channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අදත් ඔයාට ඉතාම වටින වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයා දන්නවා හෝමෝන කියලා කියන්නේ අපේ සිරුරට ඕනම කරන දෙයක්. අපේ සිරුරේ sannivedanaye සිතුවිලි හා ආවේග පාලනයට වගේම සිරුරේ බොහෝ කාර්යයන් වලට මේ හෝමෝන අතිමහත් ලෙස ප්‍රයෝජනවත් වෙනවා. මේ හෝමෝන නිසි ලෙස සිරුරේ තිබුණොත් ඒන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා වගේම මේ හෝමෝන අසමතුලිත වීම සරලව කිව්වොත් හෝමෝන අඩුවීම වැඩිවීම ගැටලු රාශියකට මඟ පාදන්නා. නමුත් අපි කොහොමද මේ හෝමෝන අපේ සිරුරේ අසමතුලිත වුණාම දැනගන්නේ? මේ හෝමෝන අසමතුලිත වුණාම ඒක පරීක්ෂණයක් මගින් දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ සිරුරේ ලක්ෂණ මගින් මේ බව පෙන්눔 කරනවා. මේ తত্ত্বය ඇති වුනහම ශරීරයේ ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා අපි සරලව බලමු. අපි මුලින්ම කතා කරමු මේ හෝමෝන අසමතුලිත වුනහම පෙනුමට බලපෑම් ඇතිවන්නේ කොහොමද කියලා. හේතුවක් නොමැතිව බර වැඩිවීම අඩුවීම. හේතුවක් නොමැතිව බර වැඩිවීම හා අඩුවීම. ඔයාගේ සිරුරේ එකපාරටම ඒ කියන්නේ ආහාරවල වෙනසක් හෝ ක්‍රියාකාරකම් ව්‍යායාම වගේ දේවල් කිසි දෙයක් නැතුව එකපාරම බර වැඩිවීම හෝ අඩුවීම සිද්ධ වුණා නම් එය හෝමෝන අසමතුලිතතාවයක් නිසා සිදුවන දෙයක්. විශේෂයෙන්ම මෙහෙම සිද්ධ වෙන්නේ ඉන්සියුලින් තයිරොක්සින් නිසා. මේ තයිරොක්සින් හෝමෝනේ අධික වීම නිසා බර අඩුවීම තමයි සිද්ධ වෙන්නේ. නිරන්තරයෙන් කෙට්වීම සහ ඇඟට මහන්සි ගතිය හෝමෝන අසමතුලිත වුණාම දැනෙන ලක්ෂණයක්. ඒ වගේම හරියට නිින්ද නොයාමත් මේට හේතුවක්. හොඳට නිදාගත්තත් දවස පුරාම වෙහෙසකර ගතියක් දැනෙනවා නම් එහෙම වෙන්නේ තයිරොයිඩ් හෝමෝනය සහ කෝටිසෝල් හෝමෝනය අසමතුලිත වීමෙන්. සිරුරට වැඩිපුර උණුසුම් දැනීම, නිතර දහදිය දැමීම සිදුවනවා නම් විශේෂයෙන්ම නිතරම කාන්තාවන්ට මේ සිදුවනවා නම් එහෙම සිද්ධ වෙන්නේ ඊස්ට්‍රජන් හෝමෝනේ අඩුවීම නිසා. ඒ වගේම හේතුවක් නැතුව දිගින් දිගටම හෝ හදිස්සියේ කුරුලා ඇතිවීමත් මේ හෝමෝන අසමතුලිතතාවය නිසා ඇතිවන ලක්ෂණයක්. ඒ වගේම හිසකෙස් තුනී වෙනවා නම්, හිසකෙස් සිහින් වෙනවා නම්, එකපාරටම හිසකෙස් තුනී වෙලා තට්ටේ පෑදෙනවා නම් මේ හෝමෝන අසමතුලිතතාවයේ එක්තරා ලක්ෂණයක්. සම අධික විදිහට වියලීම, ඒ වගේම බෙල්ල වටා සම කළු පැහැදිවීමත් මේ හෝමෝන අසමතුලිතතාවයේ එක්තරා ලක්ෂණයක්. එසේම මේ හෝමෝන අසමතුලිතතාවය නින්ද, මනෝභාවය සහ මානසික රෝග කෙරේ බලපෑම් ඇති කරනවා. මේ හෝමෝන මොලේ රසායනික ද්‍රව්‍ය වලට බලපාන නිසා මානසික තත්ත්වය නිතර වෙනස් වෙන්න බලනවා. නින්ද නොයාමත් දුර්වල නින්දත් මේ හෝමෝන අසමතුලිතතාවයේ එක්තරා අවස්ථාවක්. හොඳ නින්දකට උපකාරී කරන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ අඩුවීම මේ නින්දේ ගැටලුවක් විදිහට බලපාන්න පුළුවන්. ඒ වගේම හදිස්සියේ ඇතිවෙන ආතතිය, මනෝභාවයන්, කෝපයටපත් වීම, දුක් වීම, මානසික අවපීඩනය මේ කෝටිසෝල් හෝමෝනයෙන් සහ ඊස්ට්‍රජන් හෝමෝනය නිසා ඇතිවන්න පුළුවන් දෙයක්. ඒ වගේම නිතර අමතක වීම සහ අවධානය යොමු කිරීමේ දුර්වලතා. මෑතක සිට ඉගෙනීමේ දුර්වලතා තියෙනවා නම් එය හෝමෝන අසමතුලිතතාවයේ එක්තරා අවස්ථාවක්. ඒ වගේම කාන්තාවන්ට විශේෂයෙන්ම ප්‍රජනක ගැටලු එන්න පුළුවන්. විශේෂයෙන්ම ලිංගික හෝමෝනවල වෙනස්කම් නිසා සෞඛ්‍ය තත්ත්වයට ඍජුවම බලපෑම් ඇති කරනවා. ඔසප් චක්‍රයේ අක්‍රමවත් වීම, ඔසප් වීම දින 28කට කලින් හරි දින 35කට පසුව සිදුවීම හරි ඔසප් සිදුවීම මග ඇරීම, අධික ලෙස රුධිරය වාහනය වීමත් මේ හෝමෝන අසමතුලිත වීම නිසා සිදුවන්නා. ඒ වගේම ලිංගික ආශාව අඩුවීම, ලිංගික ආශාව නැතිවීම, යෝනි මාර්ගයේ වියලවීම, ඊස්ට්‍රජන් මට්ටම අඩුවීම නිසා ඇතිවෙන තත්ත්වයක්. මේ ලක්ෂණ වලින් කීපයක් හෝ ඔබට දැනෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු හමු වෙන්න ඕනි. හෝමෝන අසමතුලිතතාවයේ නිවැරදිව හඳුනාගෙන
අවශ්‍ය ප්‍රතිකාර මගින් ශරීරයේ නැවත සමබරතාවය ඇති කර ගැනීමට ඔබට පුළුවන්. ඔබගේ හෝමෝන මට්ටම් වල වෙනසක් නිසා ඇතිවන රෝග ලක්ෂණ නිශ්චිතව හඳුනා ගැනීමට වෛද්‍යවරයාට පමණයි හැකියාව තියෙන්නේ. එම නිසා ඉක්මනින්ම වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. එහෙනම් නැවතත් තවත් වීඩියෝ එකක් සමග ඉක්මනටම හමු වෙමු. ඔබට සුබ දවසක්.